මම අද ඕගොල්ලොන්ට කියන්න හැදුවේ මෙන්න මේ කුරුඳු වල මේ අන්තිමට මේ ලෙල්ල අපි රෝල් වුණාට පස්සේ රෝල් කරලා මෙන්න මේ විදිහට අපි හදනවා. මේකට අපි කුරුඳු හන්දි කරනවා කියලා තමයි කියන්නේ. මේ අර මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මේ ලෙල්ල අරගෙන ඒ ලෙල්ලේ මේ මැද්දට මේ අර පොඩි දාලා මෙන්න මේ විදිහට තමයි සාමාන්‍ය අඟල් 21 ප්‍රමාණය තමයි දැන් කරන්නේ. ඉස්සර ඊටත් වඩා දිගට කට්ටිය කරා. දැන් මේ විදිහේ ප්‍රවාහනයේ පහසුව ඊට පස්සේ Tamanට හසුරවන්න පුළුවන් හින්දා මේ විදිහට තමයි මේ දැන් කුරුඳු නිෂ්පාදනය කිරීම සිද්ධ කරන්නේ. හරිද? මේ මෙහෙම. ඊට පස්සේ මම දැන් ඔයගොල්ලන්ට එකින් එක කියන්නම් කොහොමද මේ කුරුඳු වල වර්ග මේ ඇල්බා මේ C ස්පෙෂල් මේ C5 C4 M ඔය සීරීස් කොහොමද වෙනස් වෙන්නේ ඒව මම ඕගොල්ලන්ට කියන්නම්. ඒ කියන්නේ ඒක කොහොමද වෙනස් වෙන්නේ සයිස් එක අනුව වෙනස් වෙන්නේ. එතකොට ඒ ගැන තමයි මම දැන් කියන්න හිතන් ඉන්නේ. එතකොට කුරුඳු වල මෙන්න මේ ප්‍රධානම එක තමයි මේ ඇල්බා. හරිද? කුරුඳු වල ප්‍රධානම එක තමයි ඇල්බා. ඒක තමයි ග්‍රේඩ් එකේ උඩම තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ C5 ස්පෙෂල් එක. ඊට පස්සේ C5 ඊට පස්සේ C4 ඊට පස්සේ M වල තියෙනවා ඉතින් M5 M4 එහෙම කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන නැහැ H කියලා එකක් තියෙනවා. එතකොට H එක මෙතන නැහැ. එතකොට H එක කියන්නේ ගොඩක් ලොකුම සයිස් එක. මේ ඒක මෙතන නැහැ. හරිද? එතකොට මම මෙතන එකින් අරගෙන සයිස් පෙන්නොත් මේ ඇල්බා කියන්නේ මිලිමීටර් 6ක්. පේනවද දන්නේ මේ වීඩියෝ එකේ මිලිමීටර් 6ට අඩු. මේක 6ක් වෙන්න වගේ තියෙයි. 6ට අඩු වගේ. හරිද? C5 ස්පෙෂල් කියන්නේ 6යි 8යි අතර. හරිද? මිලිමීටර් 6යි 8යි අතර මේක නම් 10ක් වෙන වගේ පේනවා. ඒකට මේක මේ පැත්ත. මේ පැත්ත සාමාන්‍යයෙන් අඩුයි. හරිද? මෙන්න මම අතින් තව මේවා මෙහෙම අර මේ බඩ අඹරනවා කියලා කරන. ඒතකොට තව මේවා පොඩි වෙනවා. දැන් නම් ටිකක් මේවා ලොකුයි. ඊට පස්සේ C5 එක ගත්තට පස්සේ C5 එකේ සයිස් එක වෙන්නේ සාමාන්‍යයෙන් 10 වගේ සයිස් එක. හරිද? ඒ කියන්නේ සෙන්ටිමීටරයක් වෙන්න. හරි? ඊට පස්සේ C4 එක තියෙනවා. ඊට පස්සේ C4 එක තියෙන්නේ 10ට වැඩි 10යි 12යි අතර වගේ. ඊට පස්සේ මේ M එක තියෙනවා. M එක තමයි ටිකක් ලොකු මංගාව තියෙන්නේ. එතකොට M එක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 15ක් يعني 13ක් ඒ වගේ සයිස් එකක් තමයි ඒක. ඒතකොට මේ වගේ ගණන් ගත්තට පස්සේ ඇල්බා කියන එක තමයි ගාන වැඩිම. ඒක සාමාන්‍යයෙන් මේ කඩ අණුව වෙනස් වෙනවා මේ ගාන. මේකේ ගාන ගත්තාම يعني සාමාන්‍යයෙන් ඇල්බා එක හොඳම එක කියන්නේ හොඳ සාමාන්‍ය කඩ අණුව වෙනස් වෙනවානේ. ඉතින් මේක 12000 18000 C5 ස්පෙෂල් එක 9000 13000 C5 එක යනවා 7000 10000 අතර C4 එක යනවා 5500 8000 අතර ඊට පස්සේ M5 එක M සීරීස් එක යනවා 4500ත් 6500ත් 4000ත් අතර ඊට පස්සේ H සීරීස් එක මෙතන නැහැ H එක යනවා 4500ත් 2500ත් අතර. ওই විදිහට තමයි මේ ගණන් යන්නේ. මම ඉස්සරහට පෙන්නන්නම් කොහොමද දැන් මේ විදිහට මේව හන්දි කරන්නේ. කියන්නේ මෙන්න මේ විදිහට මේව හදන්නේ කොහොමද? මම ඒක ඉස්සරහට පෙන්නන්නම්. ඊට පස්සේ දැන් මෙන්න මේ විදිහට මෙහෙම හදලා මෙහෙම බැඳලා තියෙන්නේ. ඇයි මේව මම එකින් එක ඔයගොල්ලන්ට ඉස්සරහට මේ ගෙනල්ලා පෙන්නන්නම්. මෙහෙම කරන්නේ ඇයි? මෙහෙම බඳින්නේ ඇයි? මේව ගැන මම කියන්න ඉස්සරහට.